Hello boys and girls සාදරෙන් ආදරෙන් පිළිගන්නවා ට්‍රැක අලුත් වීඩියෝ එකට. එහෙනම් හැමෝටම සුබම සුබ නත්තලක් වේවා කියාගෙනම අපි යන් වීඩියෝ එකට. චබි ඇන්ටි කෙනෙක් ඉන්නවා. හැබැයි උඹලා මේ ඇන්ටිගේ නැටුම විතර බලපන්. වෙන මුකුත් බලන්න එපා. ලස්සන නැටුම විතර බලපන්. බලා සින්දුවට හරින විදිහට ඇඟ කඩන විදිය. ඩුන් ටුන් ගා මට පුළුවන් එන්නේ නෑ බා. එන්නේ. බලන්න කඩන විදිය. උඹලට බෑනේ. අංශක 180 විතර කඩන ඇඟ බලන්න. කෙලින්ම බං මයිකල් ජැක්සන්ලා කැලේ. පේනෝනේ කැඩිල්ල. කාඩනවා කැඩිල්ලක්. කෙලින්ම අර ත්‍රිකෝණේ තියෙන අංශක 80 කෝණේ වගේ කඩනවා. පේනවනේ මයිකල් ජැක්සන්ලා කැලේ. මේ වගේ ඇන්ටිලා 10 දෙනෙක් ඉඳිනවා බං අපි ශ්‍රී ලංකාව ගොඩ. නර්තන අංශේ පේනවනේ. එයා මීහරකෙක් වගේ වෙන්නේ. සෝ ඒ කියන්නේ එයා මං ඉස්සරහ ඉස්සරහට විදිය. කාටද මීහරකෙක් වගේ වෙන්න ඕනේ කියන්නේ කොල්ලටද? සඳකන් හොරෙන් මුව තවරලා අකේ මේ වගේ වුණාම ඇතිනේ. මෙයා වගේ වුණාම ඇතිනේ කොල්ලා. ඒක එල මට ඔයාගේ නම්බරේ දාන්න. මම ඔයාලට සෙට් කරලා දෙන්න. අපේ පැත්තේ ඉන්න හරක් දෙන්නෙත් තුන් දෙනෙක්. සෙට් කරලා දෙන්න කෙලින්ම. මේ වගේ වුණාම ඇතිනේ ඉතින් ඔයාලට හරකෙක් වගේ වෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ වගේ සෙට් කරලා දෙන්න. ඔයාගේ නම්බරේ දාලා තියන්න මට. එයා මීහර කිව්වාගේ නම්බරේ දාලා තියන්න. හරක් එකෙන් නෙමෙයි 5 දෙනෙක් විතර සෙට් කරලා දෙන්න. මල්ලේ කලබල වෙන්න එපා මල්ලි මේක ගැහුවේ නටන්න ජරමර කරන්න එපා මල්ලි සැපේ ඉන්න ඔතන්න පසපැත්ත ලොකුවට තියෙන නංගිල වනන්න ඇරියොත් ඇරියා නැත්තම් මල්ලේ මාමේ එක දෙයක් අහන්නද මම මිනිස්සුන්ට හැබැයි බයින්නේ නෑ පණු පෙත්ත බිව්වේ නෑනේ පණු පෙත්ත බිව්වේ නෑනේ ඔයා මං හිතුවා පණු පෙත්ත බිව්ව නම් ඔහොම වෙන්නේ නෑ මාමේ වෙලාවට බෙහෙත් ගන්න නැත්තම් ලෙඩක් වෙනවා මම වගේ හොඳට කියන්නේ ඒක හදාගෙන අපි ඉදිරියට යන්න වර තාමත් තියෙන වැරදි හදාගන්න වෙලාව ඒකින්ද අපි පණු පෙත්ත බීලා හිමීට ලෙඩේ හොද කරගෙන යා එතකොට හරි අංකල් කෙනෙක් ඉන්නවා ඇයි දැන් ඉතින් මේ අංකල්ට බයින්න එපා කතාවක් තියෙන නේද 60 පෑන්නට පස්සේ එයාලා පොඩි ළමයි වගේ කියලා. ඒක නිසා බලපන්. බලත් TikTok කරනවනේ. බලන් ඒ අංක. මාමගේ හරියේ නැති හින්දාද මට කාසී නොලකනියේ උඹට ඔක්කොම ඉතල කිය මේ අංකල්ට බූට තිබ්බේ එකා කවුද? හොයපන්. කවුද මේ අංකල්ට බූටක් තියලා? ලබද මම දන්නව හොර පූසී කොණ්ඩෙත් නෑ. ඒ TikTok එකේ නටනවා. බලන්න. දැන් ඉන්න කොල්ලෝ වගේද කියලා. ජවය පේනෝ නේද? අපේ සීයාලාගේ පේනෝනේ. ඒ සීයාගෙන් පේන බයනෝනේ. සීයාලාගේ ජවයේ මගට යන්න නුබරි දෙල ළඟ ඉඳ කොල්ල පිරි දැන් කරනවා උන් මට පෙනේ වෙල ළඟ දඟ කරනා කොල්ලල මට පැවසූ දේ සිත මගේ සසත කලා සිහිනෙන්වත් නොසිතුසේ ඔය වීඩියෝ එක කරන එක නවත්තපන් ඒ 100ට හති බං මොකද්ද කරන්නේ පව් යකෝ මම රෙදි අඳින තුරා ලැජ්ජා තියෙන තුරා heart attack හැදුන මේ 100ට තව චුට්ටින් බලහන්කෝ යලියෙන්න පාරෙන් වෙලේ ඔබ මාමගේ එක තමයි කියන්නේ නාකි විසේ කියලා ගණන් ගන්න දෙයක් නෙමෙයි තව ටික කාලයයිනේ අංකල් වීඩියෝ දාන්නේ අවුලක් නැහැ මෙයාටත් දෙමු ටිකට් එක ඉදිරියට යන්න හොඳයි අංකල් අර ඩයස්ගේ නංගිද බලමු අපි මේකත් එස්කි නංගිද පුදු අම්බෝ ලස්සන හරි ඈනම් සුර අගනක් වැනිය පොන්න වෙන්නේ ධම්මික වැනිය සැරසෙන්න බෑ හරිනේ මේ කෙල්ල නැතිව මයික් එක ඉවරයි
එකේ වෙලේ දුවනෝ අරරු ළඟට ආවේ නැත්තම් බයික් එකට පුත් වෙන්නේ නැහැ මෝඩ දණ්ඩා ළඟට ආවනේ බයික් එකත් ඉවරයි අර කෙලවුව කාගේ පස්සෙන් එලවුවද දන්නේ නැහැ නියමයි මේ පාරේ ඉන්න ටිකක් පරක්කු වෙයි යාළුවනේ මගදී පොලිසිය ලිව්වනේ කාටද දීලා තියෙන්නේ අඩෝ නත්තල් 100ට ලියලා තින්නේ ඒක තෑ බැලුවේ මගේ ටැග් එක පරක්කු වෙයි කියලා ලිව්වට අවුලක් නැහැ ටැග් එක වෙලාවට එන්න ඕනේ හැමෝටම එකයිනේ නීතිය නත්තල් සීයේ ඔය එක දන්නේ නැද්ද නීතිය හැමෝටම එකයි කොහොම හරි කමන්නේ අද දවස් ඉවරින් ඉස්සෙල්ලා මගේ ටැග් ඕනේ එච්චරයි හොඳේ එහෙනම් කොල්ලෝ අදට වැඩේ ඉවරයි